හදිසියේම ඇති වූ ගම්වතුර තත්ත්වයක් නිසා නේපාලයේ සංචාරකයන් ඇතුළු 450කට වඩා අධික සංඛ්‍යාවක් මේ වන විට අතුරුදහන් වී තිබෙනවා. නේපාල රජය ප්‍රකාශ කරන ආකාරයට මීට දින දෙකකට පමණ පෙර අනතුරු ඇඟවීම් කිහිපයක්ම ලැබී තිබුණා. ඔවුන් බලාපොරොත්තු වුණේ භූමිකම්පාවකින් නැතිවෙන සුළු ගම්වතුර තත්ත්වයක්. නමුත් අවසානයේදී ග්ලැසියර් දියවීමේ තත්ත්වයකට පවා යටත් වෙන්න නේපාලයට සිදු වුණේ බලාපොරොත්තු නොවුන ආකාරයෙන් චීන බෝඩරේ තිබෙන නේපාල ගංගාවල් වල ජල මට්ටම ඉතා විශාල වශයෙන් ඉහළ යාමයි. ඉතා විශාල වශයෙන් ජල මට්ටම ඉහළ යාමත් සමගම අධික වතුර ප්‍රමාණයක් මේ ගංගාවල් දිගේ ගලා යාම නිසා මේ ගම්වතුර තත්ත්වය ඇති වුණා. නේපාලයේ සංචාරක ව්‍යාපාරයට ඉතාම කදිම තෝතැන්නක් වුණත් මේ ඇතිවුණු සංසිද්ධිය නිසා නේපාලයේ සංචාරක ව්‍යාපාරය තව මාස 6කටවත් ඉතා දරුණු අගාධයකට වැටෙනු ඇතැයි විචාරකයන් මත පළ කරනවා. මේ වන විට 150ක පමණ මලසිරුරු හමු වී ඇති අතර ගණනය නොකළ මලසිරුරු ප්‍රමාණය 450 ඉක්මවනු ඇතැයි රජය ප්‍රකාශ කරනවා. රතු නිවේදන බොහොමයක් නිකුත් කර තිබෙන නේපාලය ඉදිරියේදී මේ තත්ත්වයට කොයි විදිහට මුහුණ දෙයිද කියලා අපි ඔබට වරින් වර ප්‍රවෘත්ති රැගෙන එනවා. ඔබට සුබ දවසක්.